අද අපි අලුත් ප්ලේලිස්ට් එකක් පටන් ගන්නවා. ඒ තමයි Zen Living Life with Zen. මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න කියලා කීප දෙනෙක්ම මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මම දන්න කරුණු සහ මම ප්‍රැක්ටිස් කරලා මමත් අත්දැකීම් ලබාගත්ත කරුණු ඇතුළු Zen පිළිබඳව අපිට අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් සියලුම විස්තර ඇතුළත් කරලා මේ ප්ලේලිස්ට් එක මේ chapter එකක් විදියට step by step ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ. අද මුලින්ම මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න හිතුවා. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් Zen කියන එක පිළිබඳව හදාරලා ඒ පිළිබඳව දන්න මොනවාම හරි අදහසක් තියන අය. තවත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ Zen කියලා කිව්වම ටිකක් මේ පිළිබඳව කුතුහලයක් දනවන අදහසක් තියෙන. ඉතින් දන්න නොදන්න හැමෝටම පහසුවක් වෙන්න අපි ඉස්සරහට මේක ගැන කොහොමද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ Zen කියන්නේ කියන පොඩි විස්තරයක් අද වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම පහුගිය අවුරුදු 20 වගේ කාලය ගත්තොත් මේ Zen කියන එක ප්‍රැක්ටිස් එකක් වගේම විශේෂයෙන්ම බටහිර රටවල් වල කල්ට් එකක් විදිහට සම්ප්‍රදායක් විදිහට මේ වෙනකල් හුඟක් ප්‍රසිද්ධ වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරනවා මම Zen ගැන මම අර කලින් කිව්වා වගේ මම දන්න මම ප්‍රැක්ටිස් වුණ සියල්ල වගේම තමයි ඒ සියල්ලම ඔබත් එක්ක බෙදාගෙන ඒ තුලින් ඔගලොන්ගේ ජීවිතයට ගන්න පුළුවන් මොනවම හරි දැනුමක් අවබෝධයක් ලබා ගනී කියන අදහස ඇතුව තමයි මේ chapter එක මම ඉදිරිපත් කරන්නේ. හැබැයි මම දන්නවා මේ මම කියන දේවල් වලින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ කුතුහලය තව තවත් වැඩි වෙන. එහෙම නැත්නම් තව තවත් මේක ගැන හොයන්න ආස කරන. ඒ හින්දා මුලින්ම ආරාධනය කරනවා මේක දැනුමක් විදිහට මේ කියන කරුණු ගන්නෙ නැතුව දැනුමක් විදිහටම විතරක් ගන්නෙ නැතුව මේක කරලා බලන්න. කරලම බලන්න මේ කියන කාරණා කොහොමද අපේ ලයිෆ් එකට අපි ඇතුළත් කරගන්නේ මේ කියන විදිහටම වෙනවද කියන එක නැතුව මේක නිකන් දැනුමට විතරක් ගන්න එක මම හිතන්නේ ප්‍රමාණවත් කියලා. ඉතින් ඒ නිසා ඒ ආරාධනාවත් මුලින්ම කරන්න කැමතියි. Zen කියලා කියන්නේ විවිධ නිර්වචන තියන්න පුළුවන්. නමුත් Zen කියන එක සරලවම කිව්වොත් Zen කියලා කියන්නේ ජීවත් වීමට. අපි කියන්නේ සජීවී බව කියලා කිව්වත් නිවැරදි. Zen is about living. ඕක තමයි අපිට කියන්න පුළුවන් කෙටිම අදහස Zen පිළිබඳව. එතකොට කෙනෙක්ට මේ ජීවිතය පිළිබඳව කුතුහලයක් තව වැඩිපුර පරේක්ෂණාත්මකව සෙවීමක් මොකද්ද මේ ජීවිතය කියන එක ගැන ගැඹුරු සෙවීමක් පරේක්ෂණයක් ආරම්භ කරන්න ප්‍රිය අයට මේ ගැන වැඩිපුර අධ්‍යයනයක් කරන්න මේ තුලින් අවස්ථාව ලැබෙනවා. පළවෙනි දේ තමයි Zen පිළිබඳව තියෙන සමහර දුර්මත තියෙනවා අපේ අයම හදාගත්ත. එතකොට මම අවුරුදු ගාණක් මේ පිළිබඳව ඉගෙන ගත්ත සහ මට ඉඩ ලැබිලා තියෙනවා ඇත්තටම මහායාන ගුරුවරු කීප දෙනෙක් එක්කම විශේෂයෙන්ම මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් එක්කම වැඩ කරන්න ටික කාලයක්. එතකොට උන්වහන්සේලාගෙන් ලැබුණු මේ Zen පිළිබඳව විශේෂයෙන්ම උන්වහන්සේලාගෙන් ලැබුණු යම් දැනුම් කොටාසයකුත් තියෙනවා. ඒ හැම දෙයක්ම ටිකක් හදාරලා බලනකොට සහ මම කියවපු පොතපත ඇසුරේ තිබුණු දේවල් සාරාංශ කරලා ගත්තම දැනිච්ච සහ පළවෙනි දේ තමයි Zen වලින් ඔයාට කිසිම වෙලාවක සොලියුෂන් එකක් හෝ ආන්සර් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ලයිෆ් එක පිළිබඳව අපිට එන ඕනෑම දෙයක් ගැන Zen වලින් කිසිම වෙලාවක සොලියුෂන් එකක් එහෙම නැත්නම් ආන්සර් එකක් දෙන්නේ නැහැ. ඒක දැනගෙනම තමයි අපි මේ ප්‍රැක්ටිස් එකට මේක පරේක්ෂණයක් විදිහට අලුත් දැනුමක් විදිහට අවබෝධයකට පරිවර්තනය කරගන්න තියෙන පාත් එකක් විදිහට මේකට බහින්න ඕන. මේක කරලා බලන්න හරි අපි යන්න ඕනේ මෙන්න මේ අදහස ඔළුවේ තියාගෙන. මොකද නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් මේ Zen කියලා කියන්නේ මොකක් හරි අපිට විසඳුම් ලබා ගන්න පුළුවන් ඒ වගේ මොකක් හරි platform එකක් කියලා. එහෙම දෙයක් නැහැ. කිසිම වෙලාවක අපේ life matters වලට මේ Zen වලින් solutions or answers ලැබෙන්නේ නැහැ. හැබැයි Zen වලින් උගන්වන එකම දේ තමයි ඒ කියන මොනවා හරි solution එකක් answer එකක් තියනවා නම් අපේ life එකේ
මොකක්ම හරි දෙයක් සම්බන්ධව අපිට ගන්න තියෙන අන්නේ කියන solutions answer අපි විසින්ම හොයාගන්නේ කොහොමද කියන එක මේ Zen වලින් උගන්වනවා. ඒ කියන්නේ කිසිම සර්ව බලධාරීත්වයක් හෝ කිසිම වගකීමක් Zen වලින් පිටස්තර පාර්ශවයකට දෙන්නේ නැහැ. අඩුම Zen වලටවත් ඒ වගකීම ගන්නෙ නැහැ. Zen කියන subject එකේ එහෙම නැත්නම් ඒ philosophy එකටවත් තව කෙනෙක්ගේ life එකට solution එකක් answer එකක් දෙන්න පුළුවන් කියන වගකීම ගන්නෙ නැහැ. Zen වලින් කරන එකම දේ තමයි කොහොමද ඔය කියන solutions හරි actions හරි එහෙම නැත්නම් ඒ answers හරි අපි විසින්ම එක එක situations වලට අනුබද්ධව ගන්න කියන එක. කොහොමද හොයාගන්නේ අපිම ගුරුවරයා අපිම හෙවණැල්ල වෙන්නේ කොහොමද කියන එක ගැන Zen වලින් උගන්වනවා. මොකද ඔයගොල්ලෝ ටිකක් Zen ගැන දන්න අය ඉන්නවා නම් මෙතන දන්නවා ඇති. Zen කියලා කියන්නේ බුද්දිසම් එක්ක ගොඩක් රිලේට් වෙන ෆිලොසොෆි එකක්. දැන් වෙනකොට ඒක කල්ට් එකක් වෙලා තියෙනවා. මොකද මහායාන කියන සම්ප්‍රදාය බෙදීමත් එක්ක පසු කාලීනව චීන ජපාන වගේ රටවල් වල ගොඩක් ව්‍යාප්ත වෙලා මේ Zen කියන එක බුදුදහමේම එක කල්ට් එකක් විදිහට එළියට ආපු කෑල්ලක්. ඒ නිසා ඉතින් අර කොහොමත් එළියේ පාර්ශවයකට වගවීම් බාර දෙන එක මේ සම්ප්‍රදාය ඇතුළෙත් නැහැ. ඒක මම මුලින්ම මතක් කරන්න ඕනේ. In the end, it's totally up to you. ඒ කියන්නේ කිසිම බාහිර පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්. ඒක ශාස්ත්‍රවරයන්න් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඊළඟට ඩිස්කෝස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මේ පිළිබඳව තියෙන පොතක් වෙන්න පුළුවන්, සෙමිනාර්ස් වෙන්න පුළුවන්. යම් විවිධ දේශන වර්ග තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ මේ වීඩියෝ එකකින් මම ඔයාලව දැනුවත් කරන මේ වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකට බෑ ඔයාගේ පොටෙන්ෂල් එක. එහෙම නැත්නම් ඔයාගේ ඔය තියෙන ඇතුලේ තියෙන මේ ජීවිතය පිළිබඳ ඔයාගේ දැක්ම හරි අවබෝධය හරි අන්ලොක් කරන්න මේ කියන දේවල් සම්බන්ධව ඔයාගේ ඒ process එක ඇතුලේ අඛණ්ඩව ඒ process එකට ඔයා සම්බන්ධ වුණේ නැත්තම්. මොකද මෙහි tools keys මේ හැමදේම කියලා දුන්නට ඒ අර මං උඩදී කියපු බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, දේශන වෙන්න පුළුවන්, මේ කිසිම දෙයකට ඔයා හරියට දිගටම සම්බන්ධ වුණේ නැත්තම් ඔයාගේ ලයිෆ් එක ඇතුලේ තියෙන ඔය ඩීප් පාර්ට් එක, අපි කියන්නේ ගැඹුරු කොටස අන්ලොක් කරන්න ඒගොල්ලන්ට බෑ. මොකද අපිට පුළුවන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් මගක් පෙන්වන්න විතරයි. බලෙන් ඇදගෙන ගිහිල්ලා එතනට දාන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ process එකක් විදියට මේක life එකට ඇතුළත් කර ගන්නවා නම් අලුත් practice එකක් විදියට, අලුත් දැක්මක් විදියට ජීවිතයේ ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තටම මේකෙන් ගන්න පුළුවන් lessons ගන්නව නම් ඒ කියන දේවල් එක්ක දිගින් දිගටම අඛණ්ඩව මේක කරගෙන යෑම තමයි අපේ වගකීම වෙන්නේ. යම්කිසි දෙයක් අපි අලුතින් හදාරන්න ගන්නවා. එතකොට ඔය කියපු සියල්ල අර මං ඉහත කියපු ගුරුවරු පොත් මේ හැමදේම ඔයාට විදිය කියලා දෙනවා. කියන්නේ අපි හැමෝටම මේක විදිය ලැබෙනවා. හැබැයි අපි තමයි අර ඇවිල්ලා බලනවා විතරක් නෙමෙයි. අපේ දහම් ගුණයකුත් තියෙනවානේ. ඇවිල්ලා බලන්න ඕනේ මුලින් මොකද්ද මේ කියන්නේ කියලා. හැබැයි බලලා විතරක් නතර වෙන්නේ නැතුව ඒ කියපු එක ඇත්තම එකද කියලා අපිට පුළුවන් අත්හදා බලන්න. අපි ලයිෆ් එකට එකතු කරගන්න. ඒක යහපත් දෙයක් නම් අනිවාර්යයෙන්ම අපේ ලයිෆ් එකට ඒක එකතු කරගෙන බැලුවට වරදක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. Zen වලින් ඔයාට දෙන්නේ ඇත්තටම practical instruction එකක්. කොහොමද ඔයාගේ ලයිෆ් එකට මේක එන්ගේජ් වෙන්නේ? ජීවිතයේ අර්ථය දැනගන්නේ කොහොමද? ඒ වගේම ඒ තුලින් කොහොමද ස්ට්‍රෙස් ඊට පස්සේ සෆරින් වගේ දේවල් අඩු කරගන්නේ? ඒ වගේම තමයි නිදහස, කොන්ෆිඩන්ස් එක කොහොමද ඇති කරගන්නේ? මේ වගේ දේවල් වලට ඕන කරන ටූල්ස් මොනවද කියලා තමයි Zen වලින් ඔයාට කියලා දෙන්නේ. එතකොට අපි මේ සීරීස් එකේදී මම කිව්වේ මේ අලුත් chapter එකේ අපි විවිධ ටොපික්ස් වලින් කතා කරනවා. ප්‍රධානම කොටස් 5ක් යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අලුත් chapter එක, අලුත් playlist එක. පළවෙනි කොටස විදිහට මම කතා කරනවා ඉස්සරහදී Zen වල ආරම්භය. මොකද අපි ඕනම දෙයක් ගැන දැනගන්න ඕනේ මුලින් හරියටම මේකේ කොතනද මූලාරම්භය, කොහෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඒකෙදි විශේෂයෙන්ම Zen කියන්නේ මොකද්ද? මොකක්ද Zen බුද්දිසම් එක්ක තියෙන මේක කොහොමද මේ දෙක රිලේට් වෙන්නේ? ඒ වගේම මොනවද Zen practice වලින් ඔයාට තියෙන ප්‍රතිලාභ? ඒ වගේම තමයි Zen වල තියෙන බේසික්ම practices. අපි ගත්තොත් meditation, mindfulness techniques මේ වගේ බේසික්ම practices තමන්ගේ
විදිහට ප්‍රැක්ටිස් කරගන්නේ කොහොමද? තමන්ගේ චරිතවලට අනුකූලව ඒවා අපේ ජීවිතයට ළඟා කරගන්නේ කොහොමද කියන එක ගැන මම මේකේ කතා කරනවා. ඒ වගේම දෙවෙනි කොටස විදිහට Zen tools ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී අපි වීඩියෝස් වලදී. විශේෂයෙන්ම මේ Zen tools යටතේ මම කතා කරනවා ඩීටේල්ඩ් ඉන්ස්ට්‍රක්ෂන් එකක් විදිහට කොහොමද Zen methods අපේ awareness එක වෙනුවෙන් අපේ අවබෝධය වෙනුවෙන් භාවිතා කරගන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා Zazen meditation, mindfulness ඊට පස්සේ moral precepts අපි කියන්නේ සීලය පුරුදු වීම ඊළඟට පුරුදු සමග අපේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීම නිවැරදි දැක්ම මේ වගේ කාරණාවන් ගොඩක් පිළිබඳව Zen tools හරහා කතා කරනවා. තුන්වෙනි කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා essentials and teaching ගැන. කියන්නේ අත්‍යවශ්‍යම වෙන ටිකක් මේක ගැඹුරටම ගිහිල්ලා කතා කරන කොටසක් වේවි. ධර්මයේ පිළිබඳව හදාරන්න ප්‍රිය අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේක උදව්වක් වේවි. විශේෂයෙන්ම මේකෙදි චතුරාර්ය සත්‍ය ඒ වගේම අවබෝධයට පත්වීම enlightenment emptiness non self මේ හැම දේ ගැනම ගැඹුරින් ටිකක් කතා කරනවා. ඒ වගේම හතරවෙනි කොටසේදී Zen path එක ගැන. ඒ කියන්නේ කෙනෙකු Zen tool සහ teaching කොටස විතරක් දැනගත්තා කියලා ඒ life එක transform වෙන්නේ නැහනේ. ඒ දෙක එකට එකතු කරගෙන අවබෝධයට පත් කරගත්තම තමයි අපේ life එක transform කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට let go of attachment එතකොට ඒ හරහා කොහොමද අපේ නිවැරදි දැක්ම ඇති කරගන්නේ? ඒ වගේම තමයි අපේ ජීවිතයේ ඇත්ත යථාර්ථය මොකද්ද? true nature of self. මේ හැමදේම කොහොමද අපි අපේ ජීවිතයේ ඇත්ත කියන එක හොයාගන්නේ මේ වගේ අපිව නිදහස් කරවන හැම මාතෘකාවක් පිළිබඳවම මේ Zen path කියන chapter එකේදී කතා කරනවා. අවසාන කොටසින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා living Zen. ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී අපිට relationship ඇතුළේදී අපි වැඩ කරන තැන්වලදී daily life එකේ අපේ සමහර පොඩි පොඩි වැඩවලදී පවා අපිට අපේ life එකේ තියෙන විවිධ situations වලට මුහුණ දෙන්න අපි කොහොමද මේ Zen කියන එක පාවිච්චි කරගන්නේ කියන එක ගැන තමයි අවසාන කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ටිකක් දිග ප්ලේලිස්ට් එකක්. මේක මේ මම මෙහෙම කොටස් පහකට කඩලා කිව්වට අපි ඊටාම සියුම්ව සහ සරලව හැමෝටම තේරෙන විදිහට මේ ප්ලේලිස්ට් එකට අදාළ වීඩියෝ සීරීස් එක මම කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා මේ මාත් එක්ක රැඳිලා ඉන්න පිරිස යම්කිසි හරයක් තියෙන සාරයක් තියෙන බුද්ධියක් තියෙන පිරිසක් කියලා. මොකද එහෙම නැත්නම් මේ වගේ දේවල් කතා කරන channel එකක් එක්ක සාමාන්‍යයෙන් මිනිස්සු එකතු වෙනවා අඩුයි. ඒක ඔයගොල්ලන්ටත් පේනවා ඇති. ඒක සාමාන්‍ය දෙයක්. මම views කියන එකට මූලික අවධානය දෙන්නේ නැතුව වීඩියෝ එකක් වුණත් මම ලොකුවට ඒක සිත් ගන්නා විදියට හදන්නවත් උත්සාහ නොගන්නේ. ඒක මට අදාළ දෙයක් නොවන නිසා ඇත්තට. මොකද මට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය දේ දෙන එක විතරයි. එතකොට මම හොඳටම දන්නවා මේ එකතු වෙලා ඉන්න පිරිස අවශ්‍ය දේ අවශ්‍ය විදිහට ගන්නවා. ඒක කොයි ස්වරූපයෙන් ආවත් අපි දක්ෂ වෙන්න ඕන අපිට අවශ්‍ය දේ ගන්න. ඉතින් ඒ නිසා මම අර එකම විදියේ වීඩියෝස්ම කරන්නත් බලාපොරොත්තු නොවි. මේකේ විවිධ වීඩියෝස් තියෙන එකයි මේ channel එකට ආවොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ප්ලේලිස්ට් විවිධ ප්ලේලිස්ට් තියෙනවා. සමහර ආදරය ගැන ඉගෙන ගන්න කැමති, දැනගන්න කැමති, අහන්න කැමති අයට ඒ ගැන වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකත් psychologically, spiritually කතා කරන වෙනම ප්ලේලිස්ට් තියෙනවා. ඊට පස්සේ positive lifestyle එක ගැන, law of attractions ගැන, happiness ගැන ඊට පස්සේ ස්පිරිචුවල් ලයිෆ් එකක විශේෂයෙන්ම ධර්මයේ සම්බන්ධ මේ වගේ Zen වගේ ෆිලොසොෆීස් ගැන මේ හැමදේම ගැන වෙන වෙනම කතා කරන්නේ අපිට විවිධ මිනිස්සු අපි අතර ඉන්න පුළුවන්. ඒ හැමෝගේම ජීවිතේ එක යහපත් පැත්තක් හරි ඔය එකම එක මොකක් හරි කොටසකින් හරි ඇරෙනවා නම් අන්ලොක් වෙනවා නම් ඒක ඇත්තටම සතුටට කාරණාවක්. ඉතින් කල්යාණ මිත්‍රයෙක් විදියට මට දෙන්න පුළුවන් එකම දේ තමයි ඒක. ඉතින් ඒ හින්දා හැමෝටම හරිම ආදරෙන් ආරාධනා කරනවා. අහන පොඩිම දේ වුණත් ගන්න දෙයක් තියෙනවා නම් ඒක ලයිෆ් එකට එකතු කරගන්න. සතිමත්ව ජීවිතය ගෙවන්න. එහෙමනම් අදත් ඔයගොල්ලෝගේ වෙලාව දුන්නට ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.